අපි ලස්සන ගමනක් යමු. එන්න මගෙත් එක්ක. කොහෙද අපි යන්නේ? අපි යමු ගැටබරු. ගැටබරු කොහෙද මේ ගැටබරුව තියෙන්නේ? ගැටබරුව තියෙන්නේ මාතර දෙනියාය පාරේ කොටපොල්ට ආසන්න වෙත්ම ඔයාලට ගැටබරුව හම්බ වෙනවා. කඳු මුදුනක තියෙන හරිම ලස්සන පන්සලක්. යමුද රවුමක්. එන්නකෝ යන්න. මේ තියෙන්නේ උඩමළුව. තවම නම් සෙනග නැහැ. හැබැයි තව ටික වෙලාවක් යනකොට පූජාවට්ටිත් කරපින්නාගෙන ලොකු පිරිසක් මෙහි එන්නේ. දහසක් පැතුම් ඉටු කරගන්න ගැටබරු රජුරු බණ්ඩාර දෙවි රදුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතුව. මෙහි උත්සව කාලෙට හරිම ලස්සනයි. ඇසළ උත්සවය කියලා තමයි කියන්නේ. මෙහි එන්න වටිනම කාලේ තමයි මේ කාලය. තොරණ බලලා පෙරහැර බලලා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා දැන කියාගෙන යන්න එන්න හොඳම කාලය තමයි ඇසළ උත්සවයේ තියෙන මාසය. උඩමළුවට යනකොට හිත නිවන දසුන් ගොඩයි. ටිකක් වටපිට බලන්නකෝ. මම නම් කැමතිම මෙන්න මේ ඈත පේන ලස්සන දිහා බලාගෙන චුට්ටම චුට්ට කල්පනා කරන්න. මේ පන්සල එන්න එන්න චුට්ට චුට්ට දියුණු වෙනවා. බලන්නකෝ තියෙන ලස්සන. මේ වගේ තැනකට ආපුවම හිත නිවෙනවා. ඒ කියන්නේ යන්න හිතෙන්නේ නැති තරමටම හිත නිවෙනවා. වටපිටාව බලන්න. හරිම නිස්කලංකයි. කඳුගැටේ මුදුනට එනකොට තයිච්චිය තියෙනවා. මෙහි එන කවුරුත් පහනක් පත්තු කරලා ආශිර්වාද ලබා ගන්න අමතක කරන්නේ නැහැ. ඒ තරමට මෙයාලා ගැටබරු රජුරු බණ්ඩාර දිවි රදුන් විශ්වාස කරනවා. ආයෙ දවසක ලස්සන තැනකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමට.